හෙලෝ කොහොමද ඉතින් ඔයාලට බලන්නකො ඉතින් ගමනේ ආරම්භයේදීම අපිට හමුවුණු යාළුවා කවුද කියලා. මෙයා ඉතින් තනියා කියලා තමයිලු කියන්නේ. එයා හරිම වසයිලු. ඒ නිසා අපිට උපදෙස් දුන්නා අපි යන පාරෙන්ම නැවත ආපහු එන්න කියලා. වෙන වෙන පාරවල් වලින් යන්නේ නැතුව. ඉතින් කතාවෙන් කතාව කියන්නත් බැරි වුණානේ. අපි මේ කොහෙටද ආවේ කියලා. මේ අපි ආවේ මාදුරෝය ජලාශය බලන්නයි. ගොඩක් අය මම හිතන්නේ මෙහෙ ධීවර රැකියාවේ යෙදිලා ඉන්නවා. ඔය පුංචිවට ඈතින් පේන්නේ ඔරු යනවා. බලන්නකො ඉතින්. අපි ආව දවසේ නම් වැඩි අවුවක් නැති, වැස්සක් නැති හරිම ලස්සන නිස්කලංක දවසක්. ඒත් මට හිතෙන විදිහට මේ තැන පොඩි වැස්සට ගොඩාක් ලස්සනට තියෙයි. මෙතන හරීම නිස්කලංකයි. ඒ වගේම හරිම පිරිසිදුයි. අපි මෙතැනට එනකොට හවස 2ට විතර ඇති. ඉතින් අපි දවල් කෑම හිමත් කාලා පොඩ්ඩක් විනෝද වෙලා තමයි ගියේ. ඒ ඉන්න අයගෙන් අවසර අරගෙන කෑම එහෙම කාලා යන්න පුළුවන්. නමුත් එන්න කලින් තිබුණ ලස්සන එලෙසම තියාගෙන යන්න අපිත් වග බලාගත යුතුයි. ඔන්න බලන්නකො ඉතින් මගෙත් පොඩි වීඩියෝ එකක් මම කරා. කොන්නෙත් හොඳටම ඇවිස්සලා. ඉතින් වීඩියෝ එකේ සිහියෙන්නේ හිටියේ. අපේ කට්ටියත් ඉතින් මතකයන් එකතු කරගන්න ෆොටෝ එකක් එහෙම ගහලා මාදුරෝය ජලාශය බලලා යන්න පිටත් වුණා. ඒ යන අතරමඟදි බලන්නකො ලස්සනට නටනට හිටියේ කවුද කියලා. මොණරෙක් තමයි ඉතින්. ඔන්න එහෙනම් ඉතින් අපි එතනින් යනවා. ඒ ටික දුරක් යන්න හම්බ වුණේ නැහැ. තවත් ඔන්න අලි පැංචෙක් අපිට හම්බ වුණා. එතනත් මොණරු ගොඩාක් හිටියා. පේනවා නේද ඉගිල ඉන්නවා. මොණරුත් ඉන්නවා මේ අතර. සෑහෙන්න. අකුල උස්සගෙන ඉන්නේ. ඔයා මේවා වෙලානේ සූම් වෙලා. සූම් වෙලා වෙන්නේ. මං ඒකට බයයි. අපේ කට්ටියත් මේ බලන්න. මේ කැවුලන්නේ සිස්ටර් දැක්කම යන්න දෙනවා මේ පෝස්. හරිද? නෑ ඒක දෙමි. මේ බලාගාරය යන්නේ. අපි එන අතරමඟ මාදුරෝය තියෙන කුඩා දේවස්ථානයකටත් ගියා. ඉතින් අපි ප්‍රේ කරලා දෙවියන් වහන්සේට මේ දවස බාර කළා. ඉතින් මේ දේවස්ථානයේ කිට්ටුවම තියෙන මේ වැව බලන්නත් ගිහින් තමයි ආවේ. මේ තියෙන්නේ නම් මාදුරෝය යුද හමුදා පුහුණු පාසලේ ග්‍රවුන්ඩ් එක. ඔන්න ඒකත් පාස් කරගෙන එන ගමන් අපිට තව යාළුවෝ ටිකක් හම්බුණා. බලන්නකෝ මෝ. එයාලට කිසි බයක් නැහැ. ඉතින් කිසි කරදරයක් වෙන්නේ නැහැ කියලා දාන්න නිසා එයාලා හරීම පාඩුවේ නිදහසේ ඉන්නවා ඉතින්. එහෙනම් ඉතින් අපේ මේ ගමන මෙතනින් නිමා කරනවා.
ගිහින් එනම් පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි.